ඔයාලට මම ලස්සන වීඩියෝ එකක් පෙන්නන්න. ඔන්න එහෙනම් අපි රජමහා විහාරයට ඇවිල්ලා තියෙන්නේ. පොඩි වෙලාවයි ගියත් අපි කිමුල පිටියෙන් දාලා පැය භාගයක් විතර දුන්නේ මල්ලි අපි ආවේ. පැය භාගයක් විතර යන විනාඩි 45ක් විතර පරිමෙන්ඩ ඇති මෙතන එන්න. ගම්පහ දෙගොල් දොළුව නේද මේක? ඔව් ගම්පහ යක්කල පාරේ දෙගොල් දොළුව රජමහා විහාරේ. හරි එහෙනම් අපි ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා. මේක මාර සුන්දර පන්සලක්. මේකට එන්න ඕනේ මම කාලයක් තිස්සේ ගයියන් කී හිටියා මම පස්සේ ගා හිටියා බෑ බෑ කිය අපරාධ කියලා දැන් තමයි හිතෙන්නේ. ඉතාලේ ගල්වල අර කටාරම් කපනවා කියලා කියනවා මේ ගල් උඩ තියෙනවා මේ එතන අරති ගලින් ගහේ වතුර එනවට තියෙනවා තැන්. ඒ වගේ වතුර එනවට කපන කටාරම නේද? නැකන් ගල දිගේ අර වතුර පෙන්නනවා. ඕකට ඇවිල්ලා ඔකින් අර ගන්න අපි දැන් අර අලුතෙන් සෙට් කරන වෙහි පීඩිය වගේ. හා. ඒ වගේ තමයි ඔබ මේ එතනට ඇවිල්ලා ඒක දිගේ තමයි පළට ඒතර ගලට එන්නේ. දැන් මේ දවස්වල කොතර වයිස්ද කියලා බලනවා. ඔය ගල දිගේ එකපාරට ගල යට වතුර නැහැ නේ. ඔයාලට පේනවද දන්නේ මේ මෙතන කටාරමක් දිගටම කොටලා තියෙනවා මේ. ඒ දිගටම කොටලා තියෙන හින්දා මේ ගල ඇතුළත එන්නේ නැහැ. ඒ වගේ තමයි මේක ඇවිල්ලා මේ ඉස්සර මායිම් ලකුණු කරන්න ඔය පෞරාණික තැන් ලකුණු කරන ඔය එක සලකුණු කරනවා ඔය නිදානක උනත් ඔය නිදාන ලකුණු කියලා තියෙනවා. ඔව්. ඒ වගේ තමයි මේක ඒ කාලේ කොටපු ලකුණක්. සලකුණ තේරුම නම් මොකද්ද කියලා හරියටම දන්නේ නැහැ. තේරුමක් ගන්න උනට මොකක් හරි ඉතින් ඒ කාලේ තියෙන්න ඇති නේද? තේරුමක් මොකක් හරි සලකුණු මෙතන. බලලා තියෙනවා නිකන් මේ අමුතු නිකන් මේ සුනකේගේ රූපයෙන් බල්ලෙක්ගේ වගේ රූපයක් නේ මම මෙතන තියෙන්නේ නිකන්. අමුතු රූපයක් නේ. හරි. අපි උඩට යන්කෝ. මෙහෙම තමයි පාර තියෙන්නේ. බලාගෙන ලෙස්සයි ලෙස්සන්න නැතුව එමීට යන්න. ඔය හයික් එක තියෙනවා උඩට. ගිහලා බලමු. පොඩි හයික් එකක්. චූටි හයික් එකක් තියෙනවා කියලා කියනවා. හැබැයි පන්සල මාර ලස්සනයි. මේ මං හිතුවේ නෑ මේ වගේ ලස්සනක් ඇති කියලා. මොකද මේ මෙතනට පේනවා අර කටාරම හොඳ ලස්සනට අර. මේන් බලන්න. මේ දිගටම මේ ගලේ කොටලා තියෙන කටාරමනේ. වලට පේනවද මේ ගුහාව? මේ යන්න තියෙන පාර. එතකොට මල්ලි ඔය ඉතිහාස කතාවල තියෙන මේකේ තමයි හැංගිලා හිටියා කියන්නේ නේ. ඔව්. දැන් තමයි ලස්සනම view එක. ඔන්න මේ ගල් දෙක මැද්දෙන් තමයි ගහලා තියෙන්නේ මේ පඩි පෙළ. මම හිතන්නේ හදලා තියනවා කියන්නේ. ඔව්. මේ වලගම්මතුමාගේ සතුරු සේනාව එනකොට ඔව් මෙතනින් අය දෙන්නෙත් එකපාර යන්න බෑනේ. ඔව්. සේනාව මන්දගාමී කරන්න තමයි හදලා තියෙනවා. මේක හදලා තියන්නේ. ෂා. ඇත්තට අපි වගේ එක්කෙට දෙන්නෙත් එක එක්කෙට යන්නත් තමයි වගේ තිෆෙන්නේ. යා. අපි ගිහින් බලමු.
අපිට ඈතට පෙවුනේ අපිට නෝඩ ඈතට පෙවුනේ පාරට. ඇතර පෙවුනේ ඒකනේ. අපි දැන් උඩටම ඇවිල්ලා ඉන්නේ. මොකද හිතන්නේ මේ රටේ පිට දැක්කම. අමුතුම එකක්. මාරව ලස්සනයි. මේ අය අර මේ පල්ලෙහා ඉඳන් උඩට ගෙනල්ලා තියෙනවා වැලි කොට්ටුවේ මේ කට්ටිය අර පූජා කරනවා වගේ. මේක ප්‍රතිසංස් කරන වැඩවලට සීන් එකක් නේ. අපි එහෙනම් උඩටම ඇවිල්ලා තියෙන්නේ මේ රජමහා විහාරේ. ඔයාලට මම ලස්සන වීඩියෝ එකක් පෙන්නන්න. ඔන්න බලන්න. ලස්සන වීඩියෝ එකක්. මේ වගේ තැනක් මම දැකලා තියෙනවා. හැබැයි ඒක මෙතන නන් නෙමෙයි. මෙතනත් ටිකක් ඒ වගේ මල්ලි. දෙවනගලත් මේ වගේ ලයින් එකක් තියෙනවානේ. ඔන්න එහෙනම් ඔයාලට පෙන්නන්න හදන්නේ මෙතන view එක. කොච්චර ලස්සනද කියලා. අපි උඩමනේ මල්ලි ඉන්නේ. ඔන්න බලන්න මෙතනට පේන view එක. මහරම සනීපයකට මහරම සිසිලයි. ඇත්තටම අර මේ මහන්සිය කියන එක ගියා. ලස්සන තැනක්. මේ සාන්ජලෝ දෙගොල්දලුව රජමහා විහාරයේ ඉඳලා දෙගොල්දලුව මාලිගා තැන්න රජමහා විහාරයේ. මේ එහා පැත්තෙන් තමයි අර පිළිගුත්තුව කියලා තියෙන්නේ. පිළිගුත්තුව. ඔව්. පිළිගුත්තුවත් තමයි මේ එකත් රජමහා විහාරය ඒකත් ඔය වලගම්මාලතුමාට සම්බන්ධ. මේ වලගම්මාල දුරුවයේ මේ දැන් මේ ඉන්නකොට මේ එයාගේ ආභරණ ඇඳුම් එහෙම අංගල තිබ්බ කියන්නේ පිළිගුත්තුවේ. පිළිගුත්තුවේ. ඔව්. ඔය ආභරණ ඇඳුම් වලටයි කියනවලු පිළි කියලා. පිළි. ඒක තමයි ඔය පිළිගුත්තුව කියලා හැදලා තියෙනවා කියන්නේ. ඔන්න ඔයාලට තව ලස්සන දර්ශනයක් පෙන්වන්න යන්නේ. අපිට මෙතනදී සන්සෙට් එක බලා ගන්න පොඩි chance එකක් ආවනේ වගේ. සන්සෙට් එක තව ටිකක් හිටියොත් හොඳටම බලා ගන්න පුළුවන්. ඒ වුණාට තව ටිකක් ඉන්න අපි යන්න ඕනේ. ඒ වුණාට ඔයාලට අපිට දැන් තියෙන view එක පෙන්වන්න. මාර ලස්සන view එකක් තියෙනවා. wow මාරම ලස්සනයි view එක. මේ මෙයාට පේනවද දන්නේ මේ පේන එකක් නැති මෙන්න මේ ලයින් එකෙන් පේනවා කොළඹ. මෙන්න මේ හරියෙන් පේනවා නෙළුම් කුළුණ ඒ වරායේ සෙට් එක මෙන්න මේ හරියෙන් පේනවා. මෙතන මේ එච්චර දුර කැප්චර් වෙන්නේ නැහැ නේද? එච්චර දුර කැප්චර් වෙන්නේ නැහැ. ඔන්න ඔහොම තමයි තව ටිකක් හිටියනම් අපිට ලස්සන සන්සෙට් එකක් බලා ගන්න පුළුවන්. කොහොම වුණත් අපි දැන් ආපහු යන්න ඕනේ. එහෙනම් ඔයාලට කරන්න තියෙන්නේ channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එක ක්ලික් කරන්න. බෙල් අයිකන් එක ක්ලික් කරලා channel එකට පොඩි සබ් එකකින් පොඩි සබ් එකක් දීලා ලයික් එකක් දාලා ෂෙයා පාරක් දාලා යට තියෙන කමෙන්ට් සෙක්ෂන් එක. කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න අපි ඊළඟට කරන්න ඕන වීඩියෝ මොනවාද? චැලෙන්ජ් මොනවා හරි කරන්න ඕනද අපි? නැත්නම් අපිට සජෙස්ට් කරන්න යන්න තැනක් ලංකාවේ ලස්සන තැනක්. මොකද අපි දැන් දිගටම ට්‍රැවල් කරනවා. දිගටම ට්‍රැවල් මොනවා හරි තියෙනවා නම් ඒවා channel එකේ අඩුපාඩු මොනවා හරි තියෙනවා නම් යටින් දාන්න. අපි අද මේ රජමහා විහාරයේ යට තිබ්බ පන්සලක්. ඒ පන්සලට යන්න බෑ. මොකද මේ මම පන්සලකට යන්න පුළුවන් එකක් නෙමෙයි. ඇඳන් ඇල්ලලා තියෙන. නැත්නම් පොඩි ෂෝටක් දාන්න ආවේ. පොඩි ෂෝටයි සෙට් කරලා එක දාගෙන ආවේ. මේ
මෙතනට ආවම තමයි දන්නේ මේ රජමහා විහාරයක් මේකෙන්. අර එහෙම කිව්වට රජමහා විහාරයක් වල ඇත්තටම අපි කතෝලිකෙන් එහෙම ලොකු දැනුමක් නැහැ. මේ අර මෙතනට ආවම මේ කට්ටියගේ ශ්‍රද්ධාවයි ඒ යන පිළිවෙලයි දැක්කම ඇත්තටම අපිට එහෙම යන්න බෑ. මොකද මේ පූජනීය තැනන්නේ. පූජනීය තැනකට ඇත්තටම එහෙම යන්න බෑ. ඒකින්ද අපි ආයෙ දවසක පන්සලට ඔයාලා එක්ක යන්න. එහෙනම් අපි ගිහිල්ලා එන්නම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන්. පරිස්සමින් ඉන්න ආදරේ ඔක්කොන්ට මෙහෙනම් ජය වේවා. අලුත් ගමනාන්තයකින් අලුත් ගමනකින් අපි හම්බෙමු.